සුදු මොකද මේ අලුත් බෝතලයක් අතේ ආයත් මොකක් හරි මැජික් ක්‍රීම් එකක්ද? නෑ අනේ මේක තමයි ඩොක්ටර් රෂෙල්ල කියන විටමින් C ෆේස් සීරම් එක. ඉතින් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේක ගාපුවම සුදු වෙනවා කියලා. ඉතින් මමත් හිතන් හිටියේ මේක ගාපුවම සුදු වෙනවා කියලානේ. මොකක් සීරම් එකකින් මූණ සුදු වෙනවා කියන්නේ? ඒක පොඩක් සැකයි නේද? ඔයා දන්නවද හරියටම මේකෙන් වෙන දේ මොකක්ද කියලා? ඉතින් අන්න ඒක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේක වෙළඳ පොලේ තියෙන ඇත්තම කතාව සහ බොරු කතා සියල්ලත් ඒ වගේම මේක පාවිච්චි කරලා එයාට ලැබෙන ප්‍රතිඵල මොනවාද ඒ වගේම ඔරිජිනල් නිෂ්පාදන ෆේක් නිෂ්පාදන හඳුනාගන්නේ කොහොමද මේ සියලු දේවල් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලා වෙනුවෙන් කතා කරනවා. ඉතින් ස්කිප් නොකර වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට කතා කරන්නම් ගොඩාක් දෙනෙක් මේක ගැන අහන ප්‍රශ්නයක් ගැන. ඉතින් ගොඩක් දෙනෙක් අහන්නේ අක්කේ මෙන්න මේ විටමින් C ෆේස් සීරම් එක පාවිච්චි කරපුවාම ස්කින් එක සුදු වෙනවද කියලා. ඉතින් ඇත්තටම යාළුවනේ මේක වයිටනින් සීරම් එකක් නෙවෙයි. මේක බ්‍රයිටනින් සීරම් එකක්. ඉතින් වයිටනින් කියන්නේ සාමාන්‍යයෙන් අපේ ස්කින් එකේ තියෙන ස්වභාවික පාට වෙනස් කරලා සම සුදු කරන එකට. හැබැයි ස්කින් බ්‍රයිටනින් කියන්නේ අපේ සමේ පැහැය වැඩි කරලා අපේ සම දීප්තිමත් කරලා අපේ සමේ තියෙන අඳුරු ගතිය නැති කරලා සමට සාමාන්‍ය නිරෝගී ග්ලෝ එකක් ලබා දෙන එක තමයි මෙන්න මේ සීරම් එකෙන් හෙවත් බ්‍රයිටනින් කියන එකෙන් වෙන්නේ. ඉතින් මේක වයිටනින් වෙන්නේ කියලා හිතන පාවිච්චි කරන්න එපා. ඔයාලගේ ස්කින් එකට සාමාන්‍ය නිරෝගී ග්ලෝ එකක් ලබා ගන්න. හොඳ දීප්තිමත් බවක්, සමේ අඳුරු ගතිය නැති කරලා හොඳ ග්ලෝ එකක් ලබා ගන්න කැමති නම් මෙන්න මේ ෆේස් සීරම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේක ඇතුලේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. ඉස්සෙල්ලා මේකේ තියෙන්නේ විටමින් C ඇස්කෝර්බික් ඇසිඩ්. ඉතින් මේකෙන් කරන්නේ අපේ සමේ අඳුරු ගතිය නැති කරලා අප කැලල අඩු කරලා සම පැහැපත් කරන එක. ඒ වගේම තමයි මේකේ හයලුරොනික් ඇසිඩ් තියෙනවා. ඉතින් හයලුරොනික් ඇසිඩ් මගින් වෙන්නේ අපේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කරලා හොඳ මොයිස්චරයිස් එකක් අපේ ස්කින් එකට ලබා දෙන එක. ඒකෙන් අපේ ස්කින් එකට හොඳ පිරිපුන් බවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඊළඟට තියෙන්නේ කොලජන්. ඉතින් කොලජන් කියන්නේ අපේ ස්කින් එකේ රැලි වැටෙන ස්වභාවය නැති කරලා අපේ තරුණ බව ආරක්ෂා කරගන්න පුළුවන් හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේකේ සැර රසායනික ද්‍රව්‍ය අඩංගු කරලා නැහැ. මේකේ තියෙන්නේ අපේ සමට අවශ්‍යම කරන ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට් පමණයි. ඒක නිසා අපිට මේක බය නැතුව අතුරු ආබාධයකින් තොරව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් තව අහන ප්‍රශ්නයක් මම මේක ගත්ත රුපියල් 1000ට රුපියල් 950ට. ඉතින් මේක ඇත්තටම ඔරිජිනල්ද කියලා. ඉතින් ඔයාලට ඔරිජිනල්ද කියලා බලලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනවා හලෝග්‍රෑම් ස්ටිකර් එකක්. ඉතින් මේකේ තියෙන ස්ටිකර් එක හූරලා ඔයාලට එකෙන් එන QR කෝඩ් එක වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේම මෙතනක් තියෙනවා ඔයාලට මේකේ බාකෝඩ් එක. මෙන්න මේ විදිහට බාකෝඩ් එක චෙක් කරන්නත් පුළුවන්. ඒ වගේම QR කෝඩ් එක මෙන්න මේ විදිහට තියෙනවා. මේ චෙක් කරලා බලන්නත් පුළුවන් ඔයාලට. ඉතින් ගොඩාක් අඩු මුදලට ඒ වගේම මේ වගේ ස්ටිකර් එකක්වත් කිසි විස්තරයක් නැතුව තියනවා නම් ඇත්තට මේක ගුණාත්මක භාවයෙන් අඩු ෆේක් නිෂ්පාදන වීමේ හැකියාව වැඩි. ඉතින් අපි දැන් බලමු මේක බොක්ස් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට මේ ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඩොක්ටර් රෂෙල් ස්කින් කෙයාර් මෙන්න මේ විදිහට තියෙනවා. විටමින් C බ්‍රයිටනින් ඇන්ටි ඇක්නි ෆේස් සීරම්. ඉතින් ඒ වගේම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් පිටිපස්සේ මේකට අඩංගු කරලා තියෙන බෙනිෆිට්ස්, මේකට අඩංගු කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් වර්ග මොනවද? මේ සියලු විස්තර බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ විදිහට පාතින් බලා ගන්න පුළුවන් මේක නිෂ්පාදනයේ සහ කල්ලි කෘත්‍රිමයේ තියෙන. ඉතින් ඒ වගේම දැන් අපි කතා කරමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ඩොක්ටර් රෂෙල් විටමින් C ෆේස් සීරම් එක පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ ෆේස් වොෂ් එකකින් හරි හොඳ සෝප් එකකින් හරි මූණ පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ටෝන් එකක් පාවිච්චි කරන එක පාවිච්චි කරලා මෙන්න මේ සීරම් එකෙන් බිඳු දෙකක් හෝ තුනක් අරගෙන ඔයාලට පුළුවන් සැහැල්ලුවෙන් ඔයාලගේ මූණට මේක ආලේප කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කියන්න ඕන ඔයාලා තද අවුවට යනවා නම් මේක ඩේ එකට ගාලා අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් උඩින් ගන්න ඕනේ මේ සීරම් එක ගාලා. මොකද නැත්තම් ඉර එළියට අපේ ස්කින් එක ගොඩක් සංවේදී වෙන්න බලනවා විටමින් C වලට. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා සන් ක්‍රීම් එකක් උඩින් ගාලා මව්වට යන්න නැත්තම් මේක ගන්න එපා. ඉතින් යාළුවනේ හැමෝම අහන ප්‍රශ්නයන්නේ මේකෙන් සුදු වෙනවද කියලා. ඉතින් මම ආයෙත් ඔයාලට කියන්නේ මේකෙන් සුදු වීමක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ අපේ සම නිරෝගීව පැහැපත් කිරීමක් පමණයි. අපේ සම ලාප කැලල අඩු කරලා අපේ සම පැහැපත් කිරීමක් විතරයි මෙන්න මේ සීරම් එකෙන් වෙන්නේ. ඉතින් සුදු වෙන්න හිතාගෙන ස්කින් එක පාට වෙනස් කරගන්න හිතාගෙන මෙන්න මේ සීරම් එක නම් පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඩේකට අවුවට යනවා නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් ගන්නම ඕනි. ඒ වගේම තමයි ඔයාලා නයිසිනමයිඩ් සීරම් එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ විටමින් C සීරම් එකත් එකට පාවිච්චි කරන්න එපා දෙකම. ඒ වගේම තමයි හැමදේම සාර්ථක වෙන්න ටිකක් කාලයක් යනවා. ඉතින් අපිට මේක දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් ගෑව කියලා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
ඉතින් මේක සීරම් එකක් නේ. මේක ඉවසීමෙන් අපි මාසයකමාරක් වගේ කාලයක්වත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් කෙනාගෙන් කෙනාට ස්කින් ටයිප් එක අනුව ප්‍රතිඵල ලැබෙන විදිහ කාලය වෙනස් වෙනවා. ඒක නිසා අපි ඉවසීමෙන් මේක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් වල හැටියට අපිට අනිවාර්යයෙන්ම අතුරු ආබාධයකින් තොරව අපේ ස්කින් එක පැහැපත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවෝ අපි දැන් බලමු මෙන්න මේ ෆේස් සීරම් එකේ බෝටල් එක කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට ඒවල බොක්ස් එක පෙන්නුවානේ. ඉතින් බොටල් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ආරක්ෂිතව තමයි මෙයාලා මේ ඔරිජිනල් නිෂ්පාදන වල මෙන්න මේ විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් මෙන්න මේ විදිහට තමයි සීරම් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි සීරම් එක බොටල් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවෝ අපි දැන් බලමු ඔරිජිනල් සීරම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේ මිලිලිටර් 50ක් වඩාම වෙලා තියෙනවා. ඉතින් මෙන්න විදිහට ඩ්‍රොප් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔරිජිනල් සීරම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට මේක ගාලා පෙන්නන්නම්. ගාලා දින දෙකක් තුනක් ගන්න ඕනි. ගාලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හොඳට සැහැල්ලුවෙන් මේක මුහුණ පුරා පිරිමදින්න. ඉතින් ඔයාලට මේක මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි ඔරිජිනල් නිෂ්පාදන වල මෙන්න මේ විදිහට චිට් එකක් බලා ගන්න ලැබෙනවා. ඉතින් ડોක්ටර් රෂි නිෂ්පාදන වල යාළගේ මුළු රේන්ජ් එකම ඔයාලට මේකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔරිජිනල් නිෂ්පාදන වල මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට චිට් එකක් එනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මම දැන් ඔයාලට ඉස්සෙල්ලා ගාලා පෙන්නුවානේ මේක. ඉතින් ඇත්තටම මේ සීරම් එක හොඳට අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. එන ගතියක්, අර බේරෙන ගතියක් එහෙම නැහැ. හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම තමයි හොඳ සුවඳක් තියෙනවා. හොඳ ලෙමන්, හොඳ විටමින් C සුවඳක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දරා ගන්න අමාරු අපහසු සුවඳක් නෙවෙයි. දරා ගන්න පුළුවන්. හොඳ ස්මෙල් එකක් තමයි මෙන්න මේ සීරම් එකේ තියෙන්නේ. ඉතින් යාළුවෝ ඔයාලටත් ඔයාලගේ ස්කින් එක හොඳ මොයිස්චරයිස් එකක් ලබා ගන්න වගේම ඔයාලගේ මුහුණේ තියෙන අඳුරු ගතිය, ලප කැලල් තත්ත්වයන් අඩු කරගෙන ඒ වගේම ඔයාලට හොඳ ස්කින් එකට ඒ කියන්නේ ස්කින් එක එල්ලා වැටෙනවා නම්, රැලි වැටෙනවා නම් ඒ ස්වභාවය නැති කරගෙන ඔයාලට ලස්සන ස්වභාවික නැචරල් ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ෆේස් සීරම් එක පාවිච්චි කිරීම මගින්. ඉතින් ඒ වගේම තමයි මේක ඝන පිරිමි දෙපාර්ශ්වයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 18න් ඉහළ අවුරුදු 35ත් 45ත් අතර ඕනම වයස් පරතරයකදී මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඔරිජිනල් නිෂ්පාදන ලබා ගැනීමට අවශ්‍යයි නම් එන්න අපේ WhatsApp එකට. ඉතින් අපේ WhatsApp නම්බර එක 0712365 27253 ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාලගේ යාළුවන්වත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලට මේ පිළිබඳව මොනවද දැනගැනීමට අවශ්‍යයි නම් හෝ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් එන්න අපේ WhatsApp එකට. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන්න එක අතට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් අමතක කරලා අපිව subscribe කරලා තියාගන්න.